outfit එක. දැන් ඒකට ගැලපෙන මැටීරියල් එකක් ගන්න යන්න ඕනේ. මම අහන්න යන්නේ මෙන්න මේ විදිහම මම ගන්න කියලා මට හිතුණා. Hello ළමයි, welcome back to my YouTube channel. අද vlog එක මං වෙනුවෙන්ම මහපු ඇඳුමක් ගැන ඉතින් අපි බලමු. දැන් ඒකට ගැලපෙන මැටීරියල් එකක් ගන්න යන්න ඕනේ. ඉතින් අපි බලමු මම මොකද්ද තෝරගන්නේ කියලා. දැන් මං හිතේ තියන් යන මැටීරියල් එක තිබුණාට එතනට ගියාම ගන්න වෙනම එකක්. අනිවාර්යෙන්ම ඒක සිද්ධ වෙන දෙයක්. ඉතින් අපි බලමු මොකද්ද මම ගන්න කියලා. දැන් මම යන්න හදන්නේ. දැන් කඩේට ඇවිල්ලා ඉන්නේ. මොකද්ද ගන්න කියලා හිතා ගන්න බැරුව. ඉතින් කොහොම හරි එකක් තෝරගත්තා. ඉතින් අද මම පොඩි වැඩක් කරන්න යන්නේ. මට තියෙනවා තව දවස් දෙකකින් විතර යන්න පාටි එකක්. ඒ පාටි එක අපේ පවුලේ අය එකතු වෙලා කරන පාටි එකක්. ඉතින් ඒකට ඇඳුමක් මමම මහ ගන්න ඕන කියලා මට හිතුණා. ඒක නිසා මම රෙද්දක් ගත්තා ඒකට. මේක තමයි ඒ ගත්ත මැටීරියල් එක, ෆැබ්‍රික් එක. ඉතින් මට හිතෙනවා මේකෙන් මොකක් හරි ඇඳුමක් හොයනවා හොඳයි කියලා. ඒක විදියට හිතුණා. දැන් මට අන්තිමට හිතුණා මෙන්න මේ විදිහේ ඇඳුමක් මහන්න ඕනේ කියලා. ඉතින් අපි බලමු කොහොමද මහන්නේ කියලා. මම ඊයරා ඒකට ඕන බ්ලොක් එක කැපුවා. මේ ඇඳුම මේ ඒකේන අත. ඉතින් මේ ටික මම කැපුවා. ඊළඟට අපිට ඕන වෙනවා පින්ස්, පර්ල් පින්. ඊට පස්සේ මගේ ටේප් එක, කතර. මෙච්චරයි ඕන වෙන්නේ. අපි බලමු කොහොමද දැන් මම මේක මහන්නේ කියලා. මං හිතනවා මං ගත්ත ෆැබ්‍රික් එකකට මැච් වෙයි කියලා. මේක තමයි ඒ ෆැබ්‍රික් එක. ඉතින් දැන් මං හදන්නේ මේ බ්ලොක් එක රෙද්දේ තියලා මේ පර්ල් පින්ස් වලින් සෙට් කරගෙන මේ මිම්මට කපා ගන්න. ඉතින් රෙද්ද ගානට තියලා නාස්ති නොවන විදියට කපා ගන්න තමයි මම try කරන්නේ. විදියට තමයි මම බ්ලොක් එක තියලා පර්ල් පින් වලින් මේක සෙට් කරගෙන දැන් කපන්න යන්නේ. දැන් රෙද්ද මං ගානට තියලා මේ විදියට බ්ලොක් එක කපන ගමන් තමයි ඉන්නේ. මම මහන්න යන්නේ ෂර්ට් බ්ලවුස් එකකුයි මේ රෙද්දෙන්ම ඒකට හරියන පෑන්ට් එකක්. ඒ ලයින් විදියට තමයි මහන්න යන්නේ. දැන් මම කපාගත්තා. කපාගෙන ඉවරයි. බොහොම මාරුවෙන් කපාගත්තා. ඇත්තට මේ වගේ තැන් මට තාම හුරු නෑ කපන්න. හරි ඊළඟ එකත් අපි කපා ගමු. මෙන්න මේ විදියට ඉස්සරහා කොටසත් කපාගත්තා. කලින් කැපුව පිටිපස්සේ කොටස. මේ විදියට මම බේසික් ටික කපලා ඉවරයි. ඊළඟට තියෙන්නේ කොළ එක හැම හදාගන්න. ඊට කලින් මේක මහන්න වෙනවා. දැන් තියෙන මහන්න මම බේසික් ටික ඔක්කොම කපලා ඉවරයි. එහෙනම් මහමු. මට මේකේ නූල මාරු කරන්න වෙන සුදු පාටට. දැන් සුදු පාට නූල මම මැෂින් එකට දාගන්නවා. ඊට පස්සේ දැන් ඉදි කට්ටට නූල දාගන්න තමයි හදන්නේ. පොඩි කාලේ ඉඳන් මට තිබ්බ හීනයක් තමයි මගේ ඇඳුම් දවසක මම කැමති විදියට මමම මහගන්න එක. ඉතින් ඒ හීන දැන් හැබෑ වෙලා තියෙනවා. දැන් අඳින ගොඩාක් ඇඳුම් මම මටම මහගන්න ඒවා. හැබැයි මට තාම හොඳට මහන්න බෑ. මං තාම මහුම් පන්ති යනවා. ඒක ඉගෙන ගන්න ගමන් ඉන්නේ. YouTube බලලා ඉගෙන ගන්නවා. ඉතින් මං හිතනවා මගේ උත්සාහය සාර්ථක වුණා කියලා. දැන් මේකේ බොබින් එකත් මාරු කරන්න ඕනේ. මගේ ළඟ කලින් මම දාලා තිබ්බ එක ඒක ඉවර වෙලා. සුදු නූල දාපුවා. බොබින් එකක් අපි දාගමු.
දැන් මම අහන්න යන්නේ මේ කපා ගත්තා ඔක්කොම. ඉතින් මැෂින් එකත් හරි. දැන් එහෙනම් මම ඇඳුම් මහල ඉවරයි. අදත් මැහුවා, ඊයේත් මැහුවා. ඉතින් අපි බලමු දැන් කොහොමද මම මැහුවේ කියලා. මේ තියෙන්නේ මම මහපු පෑන්ට් එක. ඒකට මම ඒ පාටින්ම මේ බ්ලවුස් එක මැහුවා. මේක ෂර්ට් බ්ලවුස් එකක්. ඉතින් මේක තමයි මම මැහුවේ. මේක තමයි මම අඳින්න හිතන් ඉන්නේ. මේකට මට රෙදියාර 3යි ගියේ. රෙදියාර 3ම මම ගත්තා සම්පූර්ණයෙන්ම. ඕම තමයි ඉතින් මම මැහුවේ. අන්තිමට මම මහපු ඇඳුම තියෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් හෙට තමයි පාටි එකට යන්න තියෙන්නේ. හෙට ජනවාරි 1 වෙනිදා. බලමු හෙට කොයි වගේද මේක මට තියෙන්නේ කියලා. ඉතින් මම දැන් ඇඳගත්ත ඇඳුම මෙහෙම තමයි තියෙන්නේ. දැන් හදන්නේ පොඩි මේකප් එකක් දාන්න. එහෙනම් දාමු. ඉතින් වෙනද වගේ සුපුරුදු මේකප් එක දාන චුට්ටක් විතර වැඩියෙන්. මම ඉතින් මොයිස්චරයිසර් ක්‍රීම් එක තමයි ගන්න. ඊට පස්සේ ඒකට උඩින් සන් ක්‍රීම් එක දානවා. ඉතින් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මේ ඇඳුම ලස්සනයිද නැද්ද කියලා. මම අහන්න හැදුවේ ගවුමක්. මට අන්තිමට හිතුණා ගවුමක් මහරකට රෙදි ඉතුරු වෙනවා. ඒ කියන්නේ යාර 3ම මම හිතන් හිටපු ගවුම යාර 3කට වඩා අඩුවෙන් මහන්න පුළුවන්. මේකේ පැල්ලක් ඉතුරු වෙනවා. ආයෙ මම මොකකටවත් ගන්නත් බෑනේ. ඒ නිසා මට හිතුණා මේ වගේ මහගන්නවා කියලා. ෆවුන්ඩේෂන් වැඩි කරමු. මම බ්‍රෂ් එකක් මොකුත් නැහැ. අද අතිම තමයි ගන්නෙ. එකත් හරි තා චුට්ටක් ඇස්සර ගෑවනම් හොඳයි කියලා හිතෙනවා මට. ඇස්සර කළු වෙනවා නේ තිබ්බනටම. ඊට පස්සේ මේක අයිෂැඩෝ පැලට් එකකින් ගාමු පොඩ්ඩක් උඩ මුඩ සුඩත් කළුයි මගේ චුට්ටක් වෙනසකටත් එක්ක ගාමු නේද. ඉතින් පේන්නෙත් නෑ මම ගන්න මොකද කියලා මට තේරෙන්නේ නැත්තරම. try කරලා බලමු. ටිකක් highlighted color එකකුත් ගාමු උඩ. මේක චුට්ටක් රෝස පාට තියෙන නිසා මම නිකන් බ්ලෂ් එකක් විදිහට ගන්න හිතුවා. ඒක හොඳයි. ඒක වැඩි පේන්නේ නැහැනේ. පොඩ්ඩක් ගාමු. මේක නිකන් ග්ලිටර් කලර් එකක් තියෙන එක නහය උඩ නිකන් තියාගමු. හරි. ඊට පස්සේ ලිප්ස්ටික් ගාගමු.
පාඩ එකට නිසා මස්කාරා දානවා. නැත්තම් මම එච්චර අය මේකක් දාන්න ආසයි දාගෙන ඉන්න කැමති නෑ. මොකද ඒව දැම්මට පස්සේ මට අමතක නම් මම අය මේකප් එකක් දාලා කියලා. හරි. තමයි ෆයිනල් ලුක් එක තියෙන්නේ. නහය උඩම් පිම්පල් එකක් ඇවිල්ලා පිනෝකියෝ වගේ. අන්තිමට මේ දෙක ගැලපෙනවා කියලා මම හිතනවා. සායි දෙක දාන්න. දැන් ඉතින් අපි පිටත් වෙන්න හදන්නේ ගෙදරින්. මේක තමයි අවුට්ෆිට් එක. එහෙනම් අපි ගිහින් හම්බෙමු. අපිට තිබුණේ නයිට් පාටි එකක්. ඉතින් අපි හවස 5:00 විතර තමයි පිටත් වුණේ ගෙදරින්. ඒ අතරේ අපිට මෙන්න මේ ලස්සන සන්සෙට් එකත් බලන්න පුළුවන් වුණා. මට පාටිය කියන ලොකුවට වීඩියෝ ගන්න ලැබුණ නෑ. මොකද ගොඩාක් කට්ටිය හිටියා. ඒ නිසා මම චූටි ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් මේ හෙන්න වෙලාවක්. මේ විදිහට තමයි ඉතින් අද දවස ගෙවුනේ. ඊළඟ vlog එකක් තරම් මම ඉක්මනට එන්නම්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මාව subscribe කරන්න. එහෙනම් ගිහින් එන්නම්.